මේ විශේෂ විග්‍රහයට සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ බොහෝ දිනෙක නොදකින මාරාන්තික උගුලක් ගැන. ඒ තමයි අපේ සාමාන්‍ය දිනචර්යාව. දවස පුරාම එක දිගට වැඩ කරමින් කාර්ය බහුල වෙලා හිටියාම සාර්ථක වෙනවා කියලා හිතනවලම් ඒක අද කාලේ තියෙන ලොකුම මුලාවක්. මේ සාමාන්‍ය දිනචර්යාව කියන්නේ ඇත්තටම දුප්පත්කමට පාර කපන අධිවේගී මාර්ගයක්. අද අපි මේ අමුවමු මිත්‍යාව සම්පූර්ණයෙන්ම බිඳ හෙළමු. ඇත්තටම මේ සාමාන්‍ය දිනචර්යාව කියන්නේ නිකම්ම පුරුද්දක් නෙවෙයි. ඒක ඊටාම සූක්ෂම විදිහට හැංගිලා තියෙන උගුලක්. නිකරුණේ මහන්සි වෙලා දාඩිය හැලලා වැඩ කරපු පළියට කවදාවත් සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. මහන්සි වෙන තරමට සාර්ථකයි කියන එක නිකම්ම මිත්‍යාවක් විතරයි. ඒක අපේ ආර්ථිකය විනාශ මුඛයකම ඇදලා දාන අතිශය භයානක වැරද්දක්. මේ විනාශකාරී චක්‍රය දිහා ටිකක් බලන්න. උදේ පාන්දරම අවදි වෙනවා, දවස පුරාම මෙරිගෙන වැඩ කරනවා, ඊට පස්සේ ආයෙත් ගෙදර එනවා. මිලියන ගණනක් මිනිස්සු කිසිම ප්‍රතිඵලයක් නැතුව මේ චක්‍රය දිනපතාම ක්‍රියාත්මක කරනවා. හැබැයි අවුරුදු ගණනාවක් ගියත් උන්ගේ ආර්ථිකය එතනමයි නේද? හේතුව තමයි මේ දිනචර්යාව මූලිකවම දෝෂ සහිතයි. මේක ඇත්තටම එක තැන කැරකෙන මායාවක චක්‍රයක් විතරයි. මෙතනදී අපි තේරුම් ගත යුතු ප්‍රධානතම වෙනස තියන්නේ මෙතනයි. කාර්යබහුල වීම සහ නිෂ්පාදනශීලී වීම කියන්නේ අහසයි පොළවයි වගේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්. ධනවතුන් සහ දුප්පතුන් අතර තියෙන විශාලතම බෙදුම් රේඛාව හැදෙන්නේ හරියටම මෙතනින්. නිකරුණේ කාර්යබහුල වීමෙන් අපේ ජීවශක්තිය විනාශ වෙලා යනවා. හැබැයි සැබෑ නිෂ්පාදනශීලීත්වය තුලින් අපිට අසීමිත ධනයක් ගොඩනගන්න පුළුවන්. ඉලක්කයක් කර්මුණක් නැති මේ කාර්ය බහුලත්වය කියන්නේ නිකම්ම කාලය නාස්ති කිරීමක් විතරක් නෙවෙයි. ඒක හරියට අපේ අනාගත ධනය සම්පූර්ණයෙන්ම උරාබන අපේ මුදල් පසුම්බිය හිස් කරන යන්ත්‍රයක් වගේ. කිසිම පැහැදිලි ඉලක්කයක් නැතිව අපි ගත කරන සෑම තත්පරයක්ම ඍජුවම අපේ ජීවිතයට කරන දැවැන්ත මූල්‍යමය පාඩුවක්. සැබෑ සාර්ථකත්වයේ මූලධර්ම ගත්තම ඒවා ඊටාම පැහැදිලි. Atomic Habits, The 5am Club වගේ ලෝකයේ ඉහළ පෙළේ සංකල්ප වලින් තහවුරු කරන්නේ එකම එක ප්‍රබල සත්‍යයක්. ඒ තමයි අපේ උදෑසන ආරම්භයේ මුළු අනාගතයම තීරණය කරනවා කියන එක. ඒ වගේම දැඩි කිසිම සමාවක් නැති කාල කළමනාකරණයක් අපිට අත්‍යවශ්‍යයි. සාමාන්‍ය බහුතරය කරන දේම දිගටම කරොත් අපිට ලැබෙන්නේ සාමාන්‍ය අසාර්ථක ප්‍රතිඵල විතරමයි. ධනය සැබෑ බෙබීම දිහා අපි ටිකක් අවධානය යොමු කරමු. අතිශය සාර්ථක පුද්ගලයන් සහ සාමාන්‍ය ජනතාව අතර තියෙන එකම වෙනස උපතින් අරගෙන ආපු වාසනාව නෙවෙයි. ඒක තනිකරම රඳා පවතින්නේ දෛනික විනය සහ තීනු ඉලක්කගත අවධානය මතයි. ඒ නිවැරදි ඉලක්ක තම දිනචර්යාවට එකතු කරගැනීමේ ඍජු ප්‍රතිඵලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කටුක යථාර්ථයට අපි මුහුණ දෙන්නම ඕනේ. අහිමි වූ කාලයේ යලි කිසි දිනකට බබා ගන්න නොහැක. අද ගන්නා තීරණය හෙට දිනේ තීරණය කරයි. මෙතනදී අපිට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. වැරදි පුරුදු වෙනුවෙන් අපි අපතේ යවන සෑම මොහොතක්ම අපේ අනාගත මූල්‍ය නිදහසක එල්ල කරන මාරාන්තික ප්‍රහාරයක්. ඉතින් මේ සිදුවෙන මූල්‍යමය පරිහානිය නතර කරන්න අපිට ක්ෂණික ස්ථිර විසඳුමක් අවශ්‍යයි. අනේ සඳහා තියෙන ප්‍රබලම උත්ප්‍රේරකය තමයි අදම ප්‍රමෝර ඇකඩමි එකත් එක්ක එකතු වෙන එක. ඒක නිකම්ම තොරතුරු සපයන තැනක් නෙවෙයි, මූල්‍ය නිදහස සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සහ මූලික සැලැස්ම සපයන ඊටාම බලගතු ආයුධයක්. මායාවෙන් මිදිලා සත්‍යයට මුහුණ දෙන්න දැන් කාලය ඇවිත් තියෙනවා. අපේ මේ දෝෂ සහිත පුරුදු මුලිනු පුටා දාලා නිවැරදි බලවත් පුරුදු වහාම ජීවිතයට එකතු කරගන්න ඕනේ. මෙතනදී වඩාත්ම තීරණාත්මක පියවර වෙන්නේ අපි ලබා ගන්නා දැනුම ශනිකවම ආක්‍රමණශීලී ධනය ගොඩනගන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරන එකයි. මොකද ක්‍රියාත්මක නොකරන දැනුමෙන් කිසිම පළක් නැහැ. එහෙනම් මේ ගැන ටිකක් හිතන්න. හෙට දිනයත් තවත් එක් අර්ථයක් නැති නිකම් කාර්යබහුල දවසක් විතරක් වේවිද? නැත්නම් මේක ජීවිතයේ පළමු සැබෑ නිෂ්පාදනශීලී දවස බවට පත් කරගන්නවද? මේ කාර්යබහුලත්වයේ උගුලෙන් මිදීම ආරම්භ වෙන්නේ එකම එක සම්මුති විරහිත තීරණයකින් විතරයි. තීරණයේ ඊටාම පැහැදිලි. අදම මේ මොහොතේම ක්‍රියාත්මක වෙන්න.